වෙල්කම් කියලා පිළිගන්න අපේ දෙවෙනි සෙෂන් එකට. මේ වීඩියෝ එකේ මම එන්ට්‍රියක් ගන්නවා. මේ එන්ට්‍රිය අර ලයිව් එන්ට්‍රි එකෙන් ලයිව් account එකේ තමයි එන්ට්‍රිය ගන්නෙ. ඊට පස්සේ ඔයගොල්ලන්ට එන්ට්‍රිය ගන්න හේතුව ඔක්කොම ඇනලයිස් එක සම්පූර්ණයෙන්ම කියලා දෙන එකින්ද වීඩියෝ එක ස්කිප් නොකර බලන්න කියලා මුලින්ම කියනවා. ඒත් එක්කම මේ channel එක subscribe කරන්න, bell icon එක click කරලා තියාගන්න ඉස්සරහට අපි දාන වීඩියෝස් එතකොට ඔයගොල්ලන්ට notification එකක් හරහා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. අද අපි බලමු entry එකක් ගන්න ඉස්සෙල්ලා අපි යමු බලන්න අද මොනවද තියෙන news කියලා බලන්න. අපි ඒකට use කරන්නේ මෙන්න මේ site එක. මේ investing.com කියන site එක. තව මේ වගේ site තියෙනවා forex factory. ඒ වගේ තමන්ට කැමති ඕනම site එකක් use කරන්න පුළුවන්. කිසි ඒ කියන්නේ තමන්ට මෙතන site එක use කරන ප්‍රමාණය ඊට පස්සේ මෙතන තියෙන tools වල economic calendar කියන එක click කරගන්නවා. economic calendar එක click කරගත්තන් පස්සේ අපිට අද දවසේ තියෙන news ටික පෙන්නන මොනවද තියෙන්නේ කියලා. මේ ආවේ news ටික තමයි. ඊට පස්සේ දැන් මේක තියෙන්නේ වෙන වෙලාව ගන්නේ ලංකාවේ වෙලාවට නෙමෙයි තියෙන්නේ. investing.com එකේ නම් මෙතන ගිහිල්ලා මේ අපි කෙනෙක් කොළඹ time frame එක දුන්නාම මේ ලංකාවේ වෙලාවට මෙතන කොළඹ time frame එක දුන්නු ගම ලංකාවේ වෙලාවට සම්පූර්ණයෙන්ම convert වෙනවා. convert වුණාන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් මොන වෙලාවටද තියෙන්නේ කියලා news. හරි. මේ ලංකාවේ time frame එකට හැදලා තමයි ආවේ. දැන් අපි බලමු වෙලාව මෙති. තව විනාඩි 12කින් BOC interest rate decision එක තියෙන කෙනෙක් Bank of Canada වල. ඊට පස්සේ තව විනාඩි 27කින් US වල new home sales එක release වෙන්න තියෙනවා. ඊට පස්සේ අත තියෙන most important එක news එක තමයි මෙන්න මේ Fed interest rate decision එක. මේක තියෙන්නේ ලංකාව වෙලාවෙන් රාත් 11 මාර්ට විතර තියෙන්නේ. ඒ වෙලාවට මාකට් එක සෑහෙන ලොකු volatility එකක් නිර්මාණය කරනවා. අපි යම් පොට්ටක් මෙහෙම යත දෙන්නේ කියන ලංකාව වෙලාවෙන් අපි ට්‍රේඩ් කරන යූරෝ ඩොලර් හින්දා අපිට import news එකට තියෙනවා ලංකාව වෙලාවෙන් රෑ 7 මාට රිලීස් වෙන්න තියෙන මේ new home sales කියන news එක තමයි. අපි බලමු investing.com එකට ගිහිල්ලා අද chart එක මොන විදිහට තියෙන්නේ කියලා. sorry trading view එකට ගිහිල්ලා right අපි දැන් ඉන්නේ trading view එකේ. trading view එකේ අපි යනවා මෙන්න විතර markets වල forex markets forex වල euro dollar ඒක තමයි අපි ට්‍රේඩ් කරන්නේ. ඊට පස්සේ මේ full chart එක අපි දා ගන්න ඕන. full chart එක දාගෙන මේ කියන්නේ වීඩියෝ එක සම්පූර්ණ skip කරන්න එපා. skip නොකර බලන්න. එතකොට මෙතෙන් මම මේ ගන්න entry සම්පූර්ණ. ඊට පස්සේ entry profit උනෙන් පස්සේ ඔයගොල්ලන්ට MetaTrader 4 එක දාලා වෙන්නනවා මම. ඊට පස්සේ මම entry profit උනෙන් පස්සේ ඔයගොල්ලන්ට සම්පූර්ණ entry ගත්ත analysis එක කියලා දෙන්න. ඒකින්ද වීඩියෝ එක skip නොකර බලන්න කියලා කියනවා. මේ අපි යන මෙතන horizontal line එක ක්ලික් කරගමු. සප් මෙතන යනවා 15 minute වල. right දැන් ඉන්නේ මුතු 15 chart එකේ.
මෙත්තු 15 chart එක අපි දාගෙන අපි දැන්ට ගාම horizontal line දෙකක් ගහ ගන්න ඕන. ඉතින් මේ 15 minute candle එක හැදෙනකම් අපිට බලන් ඉන්න සිද්ධ වෙනවා. ඒ candle එක හැදිලි ඉවරනකම් තාම වෙලාව ලංකා වෙලාවෙන් 7:05යි. 7:05යි කියන්නේ මේ අපිට මේ තව විනාඩි 10ක් ඉන්න වෙනවා බලාගෙන. අපි විනාඩි 10 තකම් බලාගෙන මොකද වෙන්නේ කියලා. ඉස්සෙල්ලා මම කිව්වා වගේ දැන් අර විනාඩි 15 ඉවරයි. දැන් අපි මේ horizontal line දෙක හරියටම candle එකේ එකට තියලා හදාගත්තා. අපි යමු දැන් විනාඩි 5 chart එකට. හරි විනාඩි 5 chart එකේ දැන් පෙන්වන්නේ මෙන්න මේ විදිහට. right. අපි මේ ගහගත්ත horizontal line දෙක break වුණාම තමයි අපි entry ගන්නේ. break වුණාම entry ගන්නේ ඇයි මොකද්ද හේතුව කියලා සියල්ල පැහැදිලි කරනවා. entry අරගෙන ඉවරුණෙන් පස්සේ ඉඳ වීඩියෝ එක නොකර බලන්න කියලා අපහු කියනවා. අපි බලන් ඉමු මේ zone එක උඩට ඒ කියන්නේ පුලිෂ් ට්‍රේඩ් එකක් ගන්න, බයි ට්‍රේඩ් එකක් ගන්න, පුලිෂ් විදියට බ්‍රේක් කරයිද නැත්නම් සෙල් ට්‍රේඩ් එකක් ගන්න, බෙයාරිෂ් විදියට ට්‍රේඩ් කරයිද කියලා. අපි ඉතින් බ්‍රේක් වෙනකම් මේක බලන් ඉන්න සිද්ධ වෙනවා. ට්‍රේඩ් කරන්නේ XM broker හරහා. අපි ට්‍රේඩ් කරන XM broker හරහා ඒගොල්ලෝගේ තියෙනවා education සයිට් එකක් තියෙනවා. ඒ කියන්නේ සිංහල භාෂාවෙම කියලා දෙන පාඨමාලා තියෙනවා. ඒගොල්ලන්ට ඒවලට සම්බන්ධ වෙලා ට්‍රේඩින් ගැන වැඩිදුර අධ්‍යාපනයක් ලබන්න පුළුවන්. ඒත් එක්කම හොඳ කස්ටමර් සපෝට් එකක් තියෙනවා. මේකේ හොඳ regulated trusted broker කෙනෙක් අවුරුදු 15ක් විතර පරණයි. ඒත් එක්කම මේගොල්ලෝගේ තියෙනවා MT Flow platform එක තියෙනවා, MT5 platform එක තියෙනවා. ඒක PC mobile device මොන දෙයකට support. එක්කම මේ accounts වර්ග තියෙනකොට micro account ඕන, micro account වලින් standard account වලින් ඕන, standard account වලින් උනත් මේගොල්ලෝගේ accounts open කරන්න පුළුවන්. ඒත් එක්කම bonus සහ promotion තියෙනවා. broker හරහා account එකක් open කරනවා නම් ඔයගොල්ලන්ට ප්‍රධානම තියෙනවා deposit සහ withdrawal. ওই දෙකට මම recommend කරන site එක තමයි මේ iTrust LD කියන website එක. ඔයගොල්ලන්ට XM broker හෝ XM හෝ Binance වගේ ඕනම platform එකකට Netlist Skrill කියන ඕනම platform එකකට මේ iTrust LD එක හරහා withdrawal සහ deposit ලබා ගැනීමේ පහසුකම් තියෙනවා. මේගොල්ලෝගේ chat support එකක් තියෙනවා. ඒත් එක්කම trusted trusted එකේ සහ XM එකේ account හදන links මම පහල දාලා දෙන්න කැමති කෙනෙකුට ඒ හරහා ගිහින් join වෙන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලන්ට direct Google එකේ site කරලා උනත් ගිහින් join වෙන්න පුළුවන්. entry එකට ගියා 1.1646. දැන් මේ buy limit entry එක මම දැම්මේ. දැන් 1.1646ට 46 තමයි entry එක දැම්මේ. මෙතන 1.1646ට හදාගමුකෝ. ඒක අපි කලර් එක දාගමු. කලර් එක අපි දාගමු කහ පාට. මේක setting වලට ගිහිල්ලා 1.1646 දාගෙන මේ දාගමු. දාගෙන අපි ගත්තේ එතන buy entry එකක්. long position එක තමයි අපි ගත්තේ. අපි ගත්තේ 1.1646 buy entry එක ගත්තේ.
මෙතන දාගමු 1.2ක් ඇවිල්ලා තියෙනවා 1.1646 දාගත්තේ 1.1646 දාගෙන මේ අපි යූස් කරන්නේ 1:1 RR එකක් 1.1646 තමයි අපි දාගත්තේ අපි 1:1 RR එක යූස් කරන්නේ 1:1 RR එක sorry 1.1637 තමයි අපි ස්ටොප් ලොස් එක තිබ්බේ ටේක් ප්‍රොෆිට් එක තියෙනවා 1.1655 53 54 55 එකට එක RR එකක් තිබ්බේ එන්ට්‍රි එක ගත්තේ ලෙවල් එක අපි බලමු මේක ඔස්සේද ප්‍රොෆිට් එකද කියලා මම ඔයාලන්ට MT4 එකට ගිහිල්ලා පෙන්නන්නම් කොහොමද ඒක පෙන්නන්නේ කියලා මේ තියෙන්නේ MT flow platform එක අන්න ඔහොම තියෙන්නේ අපි ට්‍රේඩ් ප්ලේස් කරලා තියෙනවා ට්‍රේඩ් එක ප්ලේස් කරලා තියෙනවා අපි මේක 1.1650ට ගියත් අපි බ්‍රේක් ඉවන් කරනවා දැන්ට ට්‍රේඩ් එක ප්‍රොෆිට් එකේ තමයි රන් වෙන්නේ බලාගෙන ඉමු ට්‍රේඩ් එකට මොකක් වෙයිද කියලා වීඩියෝ එක ස්කිප් නොකර බලන්න කියලා කියනවා ඒත් එක්කම මේ channel එක subscribe කරන්න කියලාත් මතක් කරනවා මේ ඔයගොල්ලන්ට පේන ඇති මේක demo account එක නෙමෙයි මේක real account එක බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා ඩස් අපි අර ට්‍රේඩ් එක 1.1650 level එක ටච් කරා ටච් කරපු හින්දා අපි මේක P ගන්නවා බ්‍රේක් ඉවන් කරනවා කියන්නේ ස්ටොප් ලොස් එක එන්ට්‍රි ප්‍රයිස් එකට අරන් යනවා ඒකෙන් වෙන්නේ අර අපේ දැන් මේ පැත්ත දැන් අනිසත් මාකට් එක මේ පැත්තට සෙල් එක කියන්නේ සෙල් සයිට් එකවත් එන්ට්‍රි ඇවිල්ලා වැදිලා එන්ට්‍රි ලොස් නැතුව ප්‍රොෆිට් උත් නැතුව ක්ලෝස් වෙනවා account balance එක ආරක්ෂා කරගන්න තමයි ඒක කරන්නේ ඇත්තනම මේ බලන්න මොකක්ද වෙන්නේ කියලා වීඩියෝ එක ස්කිප් නොකර බලන්න කියලා මම කියනවා මේ ඔයගොල්ලන්ට මේක එන්ට්‍රි ගන්න හේතුව සහ සම්පූර්ණ මේ ඇනලයිස් එක අන්තිමට මම කියලා දෙන්නම් මේක බලමු අපි බලමු මේ TP හිට් එකද මේ නැත්තම් බ්‍රේක් ඉවන් ආයෙ ඇවිල්ලා බ්‍රේක් ඉවන් වුණොත් එන්ට්‍රි ඔටෝමැටික් ක්ලෝස් වෙනවා බලන්න මොකද වෙන්නේ hello operators මේ එන්ට්‍රි ප්‍රොෆිට් වුණා මම ඔයාලට කිව්වට වීඩියෝ එකේ මුලදී වීඩියෝ එක ස්කිප් කරලා ස්කිප් නොකර බලන්නේ කියලා මේ එන්ට්‍රි ගන්න හැටි කියලා දෙනවා කියලා දැන් අපි යමු ඒ පාර්ට් එකට ඒ පාර්ට් එක කියලා දෙන්නේ සෙල් කලින් මේ ටික ඔක්කොම ඩිලීට් කරගන්න ඕන මම අද එන්ට්‍රි එක ගත්තේ 15 මිනිත් වලට ගිහිල්ලා 15 මිනිත් වල ගිහිල්ලා මම සෙල් ඔයගොල්ලන්ට මතක ඇති අර 15 මිනිත් කැන්ඩල් එකේ හොරිසොන්ටල් ලයින් එකක් තමයි ගහුවේ මේක කියන්නේ අර කැන්ඩල් එකේ මෙහෙම උඩටයි මෙහෙම හොරිසොන්ටල් ලයින් එකක් ගහුවේ මම මේ ගැහුවේ ඇත්තටම හොරිසොන්ටල් ලයින් එකකුත් නෙමෙයි ඔකුත් මේ කියන්නේ ඒක යූස් කරන ඉන්ඩිකේටර් එකක් තියෙනවා මේ
ඉන්ඩිකේටර් එක තමයි මෙන්න මෙතන ඉන්ඩිකේටර්ස් වලට ගිහිල්ලා ගන්න open range breakout target මෙන්න මේ ඉන්ඩිකේටර් එක මෙන්න මේ ඉන්ඩිකේටර් එක ක්ලික් කරලා කරාම ඔයගොල්ලන්ට පේනවා ඇති මේ 15 minute එකේ වලට මේ 15 minute වලට දාගත්තාම මේකේ තියෙන මේ settings වගේ හදාගන්න right හරිද ඒක අපි දාගන්න ඕන මේක 30 minutes වලට වෙනවටලා තියෙන මේක අපි දාගන්න ඕන 15 minute වලට 15 minute වලට දාලා ඊපස්සේ මෙතන 9:30 9:45 මෙතන දාන්න ඕන UTC -4 කියන එක UTC -4 කියන එක දාලා එතනත් UTC ඒක නියුයෝක් නේ තියෙන්නේ 4 කියන එක දෙන්න ඕන ඊට පස්සේ මේ මෙතන ටික කියලා දාන්නට අමතකුණා මේ තියෙන්නේ අර මම ගහපු 15 minute candle එකේ ඒක තමයි open range breakout එක අපි ගහලා බලා ගන්න පුළුවන් 5 minute වලට ගියාම right මේ තියෙන්නේ වෙන 5 minute වලට ගියාම පළවෙනි candle තුන මෙන්න මේ candle එක මෙතන මේ zoom කරොත් පේන ඇති එන මේ candle තුන තමයි මේ candle තුනම අර horizontal line එක ඉස්සෙල්ලා ගහුවේ මොනේ මේ තියෙන මේ candle තුන කියන්නේ තමයි range එක කියන මේක කියන්නේ මේ නිව්යෝක් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ කියන්නේ නිව්යෝක් ස්ටොක් එක්ස්චේන්ජ් එක හවස් කියන්නේ 9 මාර්ට තමයි ඕපන් වෙන්නේ ඕපන් වෙලා ඉතින් ඕපන් වෙලා හැදෙන පළවෙනි නිත්තු පහේ කැන්ඩල් එකට තමයි අප මේ ට්‍රේඩ් එක ගත්තේ. එතකොට එන මේ රේන්ජ් එක මෙන්න මෙතනින් බ්‍රේක් කරා. ඉතින් මේ බ්‍රේක් කරාම මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති හැදුනා rectangle pattern එක මෙන්න මෙතන තියෙනවා එකට අපි කියනවා මොකද්ද ස්ටොක් එක දාලා fair value gap එක. අන්නේ fair value gap එකට මාකට් එක රීට්‍රේස් වෙනවා තමයි මම අර එන්ට්‍රි එක ගත්තේ. එන්ට්‍රි අරගෙන මම එකට එකයි TP තිබ්බේ. එකට එක ට්‍රේඩ් වෙනවා ගහුවා ඒක 1.46 Pokoknya ada di saya hotel mau dia nanti lah pasal break dengan kalau belum tapi TP kita cuma dasar panas pahat right dan මේ ට්‍රේඩ් එක ගිහිලා තියෙන 1.50 පේනවා තාම ප්‍රොෆිට් එකේ තමයි කියන්නේ ලොකු risk to reward ratio එක ගිහිල්ලා තියෙනවා. ඔහොම වගේ ලොකු ඇනලයිස් එකක් නැහැ. පොඩි ඇනලයිස් එකකින් තමයි අර ට්‍රේඩ් එක මම ගත්තේ. ඔයගොල්ලන්ට පේනවා ඇතිනේ. මෙන්න මේ එහෙම තමයි අර ට්‍රේඩ් එකත් එක දැන් මෙතන මේ බ්‍රේක් අවුට් වුණා කියලා දැන් මෙතන ඔයගොල්ලෝ මෙතන බ්‍රේක් අවුට් වෙලාද. නමුත් මෙතන මේ තියෙන ලෙවල් එක බ්‍රේක් වුණාම අපිට තව ඇඩිෂනල් කන්ෆර්මේෂන් එකක් ආව හින්දා තමයි අපි ට්‍රේඩ් එකට එන්ටර් වුණේ. ප්‍රතිමෝත් මෙතන මේ ලෙවල් එක හොඳට මේ කැන්ඩල් එකෙන් බ්‍රේක් කරලා තියෙනවා. බ්‍රේක් කරලා පුල් පැත්තට සිග්නල් එකක් දුන්නා. ඒත් එක්ක මෙතන හොඳ ෆෙයා වැලියු ගැප් එකක් ආවා. ඒ ගැප් එකට තමයි මම එන්ට්‍රි ගත්තේ. දැන් එන්ට්‍රි ප්‍රොෆිට් එකේ රන්. ඕක තමයි ඇනලයිස් එක. මෙන්න මේ වගේ තවත් ලයිව් සෙෂන් බලන්න අපේ
channel එක subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් නැවත live session එකකින් හම්බ වෙනකම්